කොපිද ඔරිජිනල්ද ලංකාව සවුන්ඩ් කරන අය අතර ගොඩක් ජනප්‍රිය සවුන්ඩ්ක්‍රාෆ්ට් EFX සහ MFX මික්සර් වල ඔරිජිනල් එකේ සහ කොපි එක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා දන්නවද? නොදන්න අය වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔරිජිනල් එක සහ කොපි එක වෙන වෙනම අඳුර ගන්න පුළුවන් විදිහේ පොඩි ටිප්ස් කීපයකුත් මම මේ වීඩියෝ එකේ දෙනවා. ඉතින් කතාව ඕනේ නෑ. Let's go to the video. අද වීඩියෝ එකේ කම්පෙයාර් කරලා බලන්න මෙන්න මේ MFX 12 mixing console දෙක තෝරාගත්තත් මේ EFX mixer series එකටත් මේ කියන දේවල් ටික මේ විදිහටම වළංගුයි. ඉතින් මේ මික්සර් දෙකේ නම් බලපු ගමන් තේරෙන දෙයක් තමයි මේ සුදු පැහැති කොටසේ තියෙන කලර් ටෝන් එකේ වෙනස. ඒත් මේ ඔරිජිනල් එකේ තියෙන කලර් ටෝන් එක සහ මේ පෙනුම ඒ විදිහටම තියෙන කොපි මික්සර් අපිට ඕන තරම් හම්බෙලා තිනවා. ඒ කියන්නේ පිටින් බලලා ලේසියෙන් අඳුර ගන්න අමාරුයි මේක කොපි එකක්ද ඔරිජිනල් එකක්ද කියලා. ඒත් එම පිටින් බලලත් අඳුර ගන්න පුළුවන් විදිහේ ගොඩක් අය නොදන්න පුංචි රහස් කීපයක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. පිටින් විතරක් බලලා මදිනේ. අපි බලමු ඇතුලෙන් මොනවද මේ දෙකේ තියෙන වෙනස්කම් කියලා. දැන් මගේ අතේ තියෙන MFX කොපි මික්සර් එක. ඉතින් කොපි එකේ සර්කිට් බෝඩ් එක මවුන්ට් කරලා තියෙන්නේ මික්සර් එකේ টොප් පැනල් එකට. එතකොට මේ තියෙන්නේ MFX ඔරිජිනල් මික්සර් එක. මේකේ සම්පූර්ණ PCB එකම මවුන්ට් කරලා තියෙන්නේ මික්සර් එකේ බොටම් පැනල් එකට. ඉතින් ඒ වගේම තමයි EFX series එකත් මේ විදිහටම තමයි ඩිසයින් කරලා තියෙන්නේ සහ මේ විදිහටම තමයි PCB එක මවුන්ට් කරලා තියෙන්නේ. හැබැයි කොල්ලෝ MFX series එකේ අන්තිමටම ආපු මෙන්න මේ MFX I කියන mixer series එක ආවේ නම් මෙන්න මේ වගේ vertically mount කරපු PCB ගොඩාරියක් තියෙන හරි ලස්සන විදිහේ ඩිසයින් එකකින්. මේ තියෙන්නේ මම අද කම්පෙයාර් කරන්න තෝරාගත්ත copy MFX mixer එකේ සහ original MFX mixer එකේ internal circuit board එක. මෙතනදී නම් ඔයාලට දැකපු ගමන් තේරෙන දේ තමයි මේ circuit දෙකේ තියෙන color එකේ වෙනස. අපිට copy mixer එක විවිධ colors වලින් හම්බ වෙනවා. ඒ නිසා circuit එකේ color එක ගැන ඔයාලා වැඩි හිතන්න එපා. PCB color එක අපි පැත්තකින් තියමුකෝ. ඊළඟට අපි කතා කරන්න ඕනේ කාරණාවක් තමයි මේ දෙකේ පාවිච්චි කරලා තියෙන මේ components වල තියෙන quality difference එක. ඉතින් copy mixer එකේ මේ වගේ low quality components පාවිච්චි කරලා තියෙනකොට original mixer එකේ branded high quality components පාවිච්චි කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ original mixer එකේ කල් පැවැත්ම සහ accuracy එක copy mixer එකට වඩා ගොඩක් වැඩි. මේ ඔයාලා දකින්නේ copy mixer එකේ සහ original mixer එකේ පාවිච්චි කරලා තියෙන power supply දෙක. ඉතින් දෙකම switch mode power supply. ඉතින් ඔයාලටම තේරෙනවා ඇති බලපු ගමන් මේ දෙකේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. ඉතින් මේ copy mixer එකේ තියෙන major issue එකක් තමයි මේ power supply එක ඉක්මනට පිච්චෙන එක. ඉතින් කරන වැඩක් අතරතුරේදී මික්සර් එක එකපාරටම no power වුණොත් sound system එකක් කරන ඔයා මොන වගේ අපහසුතාවයකට ලක් වේද කියලා ඔයාලටම තේරෙනවා ඇති. Soundcraft ලගේ EFX සහ MFX series ගැන කතා කරනකොට අපි කතා නොකරම බැරි කාරණාවක් තමයි මේකේ තියෙන effect process එක. ඉතින් මේ range එකේ ආපු අනිත් මික්සර් එක බලනකොට මේ මික්සර් දෙකට ඉතාමත් හොඳ level එකේ effect process එකක් ලැබිලා තියෙනවා. parameter suggest කරලා අපිට අවශ්‍ය කරන effect එක හදා ගන්න වගේම අපි හදාගත්ත effect එක save කරලා තියාගන්න තියෙන පහසුකම වගේම tap tempo වගේ පහසුකමුත් Lexicon ලගේ මේ effect engine එක හරහා අපිට දීලා තියෙනවා. ඒත් copy mixer එකේ දීලා තියෙන effect engine එක ඒ තරම්ම හොඳයි කියලා අපිට කියන්න බෑ. ඒ ඇයි කියලා කවුරු හරි හිතනවා නම් ඔයාලා මේ දකින්නේ copy mixer එක සහ original mixer එකේ ඇවිල්ලා තියෙන effect card දෙක. මේ තියෙන්නේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ Lexicon company එකෙන් design කරපු original effect card එක. එතකොට මේක තමයි copy mixer එකට දීලා තියෙන effect card එක. ඉතින් මේකේ MCU එකේ numbers පවා erase කරලා දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් copy mixer එකෙත් Lexicon නම සඳහන් කරලා තිබුණත් Lexicon නම ගෑවිලවත් නැති මෙන්න මේ වගේ universal effect card එකක් තමයි මේ කට්ටිය දීලා තියෙන්නේ. ඉතින් මේ දෙකේ වෙනස්කම් මම මෙතනින් එහාට ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන් වෙනස්කම් ගැන කතා කරා හොඳටම ඇති. ඉතින් ඒක නිසා මම පොරොන්දු වුණා වගේ original එක සහ copy එක වෙන් කරලා අඳුර ගන්න tips ටික තමයි දෙන්න යන්නේ. ඉතින් ඔයාලට physically බලලා ලේසියෙන් අඳුර ගන්න පුළුවන් විදිහේ ප්‍රායෝගික සහ ලේසියෙන් වෙනස් නොවන විදිහේ tips කීපයක් තමයි මම දෙන්න හදන්නේ. ඔයාලා use කරපු EFX or MFX series වල mixer එකක් ගන්නවා නම් ඔයාට මේ කියන tips පාවිච්චි කරලා බලන්න පුළුවන්. නමුත් ලක්ෂයකට වඩා අඩු මුදලකින් purchase කරන brand new EFX or MFX mixer එකක් original එකක්ද copy එකක්ද කියලා බලන එක කිසිම තේරුමක් නැහැ. කොහොමත් ඒක copy device එකක් තමයි. පළවෙනි tip එක තමයි බර. බර කියන්නේ ඔයාලට original device එකක් අඳුර ගන්න තියෙන ලේසිම ක්‍රමයක්. ඒ මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ ඔයා චෙක් කරන්න හදන device එකේ model එක Google කරලා ඔයාට ලේසියෙන්ම පුළුවන් original device එකේ බර කීයද කියලා හොයාගන්න. මම අද චෙක් කරන්නේ මෙන්න මේ MFX 12 කියන mixer එක. ඉතින් මේ mixer එකේ බර සඳහන් වෙලා තියෙන්නේ කිලෝ 6.7ක් විදියට. ඉතින් ඔයාලට පුළුවන් digital scale එකක් වගේ පාවිච්චි කරලා website එකේ සඳහන් කරලා තියෙන බර හා සමාන බරක් ඔයා චෙක් කරන device එකේ තියෙනවද කියලා බලන්න. ඔයාලා මගේ තරාදිය ගැන වැඩි හිතන්න එපා. digital තරාදියක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ බර හරියටම මැනගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති copy device එකේ බර website එකේ සඳහන් කරලා තියෙන බරට වඩා වෙනස්. ඉතින් මගේ ළඟ තියෙන මේ copy mixer එක original mixer එකට වඩා බරෙන් අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහටත් original ද copy ද කියලා හොයාගන්න. Tip number 2. Tip number 2 තමයි power connect එක.
power connect එකනොත් අපිට පුළුවන් ඔරිජිනල් එක සහ කොපි එක වෙන් කරලා අඳුර ගන්න. මේ තියෙන්නේ ඔරිජිනල් මික්සර් එකේ power connect එක එහෙම නැත්නම් socket එක. ඉතින් මේකේ මේ ground pin එක සහ මෙන්න මේ හැඩය පිටලා තියෙන්නේ මික්සර් එකේ යටපැත්තට. ඒත් මේ කොපි මික්සරේ තියෙන power socket එකේ මෙන්න මේ ground pin එක සහ මේ හැඩය පිටලා තියෙන්නේ මික්සර් එකේ උඩ පැත්තට වෙන්න. තුන්වෙනි ටිප් එක විදිහට මම තෝරාගත්තේ මේ මික්සර් එකේ IO panel එකේ nuts වලට පාවිච්චි කරලා තියෙන washer එකේ තියෙන පුංචි වෙනස. කොපි මික්සර් එකේ මෙන්න මේ වගේ metal washer එකක් පාවිච්චි කරලා තියෙනකොට ඔරිජිනල් මික්සර් එකේ පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් වගේ මැටීරියල් එකකින් හදපු විනිවිද පේන washer එකක්. මේක තමයි කොපි මික්සර් එකේ පාවිච්චි කරලා තියෙන metal washer එක. එතකොට මේක තමයි ඔරිජිනල් මික්සර් එකේ පාවිච්චි කරලා තියෙන ප්ලාස්ටික් විනිවිද පේන washer එක. ඉතින් මේ දෙකේ තියෙන වෙනසනුත් අපිට පුළුවන් ඔරිජිනල් එක සහ කොපි එක වෙන් කරලා අඳුර ගන්න. මම ඔයාලට කලින් කියවනේ ඔරිජිනල් මික්සර් එකේ සර්කිට් බෝඩ් එක මවුන්ට් කරලා තියෙන්නේ මික්සර් එකේ බොටම් පැනල් එකට කියලා. ඉතින් එහෙම මවුන්ට් කරලා තියෙන මෙන්න මේ ස්ටෑන්ඩ් ඔෆ් වල රිවර්ට්ස් හැම එකක්ම වගේ ඔරිජිනල් මික්සර් එකේ පිටිපස්සේ ඒ කියන්නේ බෑක් ප්ලේට් එක පිටිපස්සේ මෙන්න මේ වගේ හැඩයකින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බෑක් ප්ලේට් එක පුරාවටම මේ හැඩතල අපිට බලා ගන්න පුළුවන්. එතකොට කොපි මික්සර් එකේ තියෙන වෙනස බැලුවොත් කොපි මික්සර් එකේ පවර් සප්ලයි එක මවුන්ට් කරලා තියෙන මෙන්න මේ රිවර්ට් කීපය හැර වෙනත් රිවර්ට් සලකුණු කොපි මික්සර් එකේ බෑක් ප්ලේට් එකේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් guys ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාලට ඔරිජිනල් මික්සර් එක සහ කොපි මික්සර් එක වෙන් කරලා අඳුර ගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ කොපි මික්සර් එකක් කියලා සඳහන් කරාට මේකට හරියට අපි කියනවා නම් ෆේක් මික්සර් එකක් කියලා තමයි කියන්න වෙන්නේ. ඔරිජිනල් මික්සර් එක සහ ෆේක් මික්සර් එක අතර තියෙන සවුන්ඩ් ක්වොලිටි එකේ වෙනස සහ ඩියුරබිලිටි එකේ වෙනස ගැන කතා කරන්න ගියොත් ඒ දෙක අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනේ කාරණාවක් තමයි ඔයා ළඟ තියෙන කොපි මික්සර් එකක් නම් වොරි වෙන්න එපා. ඔයා ළඟ තියෙන්නේ ගෙවන මුදලට සාධාරණ හොඳ ඩිවයිස් එකක්. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න. අපි URL Audio Service Center වරකාපොළ ගලපිටමඩ.